අලියන්නෙත් මේ අලියන්නෙත් ඒ පාරේ යන්න තියෙන තේ පාරේ එන්න තියෙන තේ පාරේ කොහෙන්වත් බහින්න නැහැ වෙන තැන් නෑ නෑ අලි උඩින් ආවත් ඒ පාරෙන් එන්න ඕන මේ අර මල්ලිත් එක්කන ගනවා ඔකට මේ අයියෙන් කන්න මල්ලියට එළවන අලි දෙන්න තුන ඉන්න කොහොමද තේරෙන්න බෑ ඒක අලි දෙන්න Walk without limits beyond the horizon. Spot on tour. Hello guys, කොහමද? ඔන්න අද යන්න හදන්නේ නුවරගල කැම්පින් එකක් කරන්න. මම දැන් ඉන්නේ බොරපොළ හන්දියේ. බොරපොළ හන්දියේ තියෙන්නේ මහාවය ඉඳලා අම්පාරට යන පාරේ. ඒ කියන්නේ මහාවය අම්පාර පාරේ තමයි බොරපොළ හන්දියේ තියෙන්නේ. මම ආවේ ඊයේ රෑ ආවා එහෙන් කොළඹින් පිටත් වුණා 11:50 බස් එකේ. ආවා කදුරුවෙලට ඊට පස්සේ අරලගංගිලට ආවා. දැන් අද උදේ අරලගංගිල ඉඳලා මෙතෙන්ට ආවා. මම යන්නේ අරලගංගිල යාළුවෝ සෙට් එකක් එක්ක දිමුතු අයියලා සුරංග අයියලා. ඉතින් දිමුතු අයියා තමයි මට මේක පොඩ්ඩක් කතා කරේ. එයාලා එන ගමන් ඉන්නේ. අපි 4 දිනක් අපි කලින් ආවා. මෙතනින් තමයි යන්න තියෙන්නේ මේ දැන් මේ තියෙන්නේ බොරපොළ හන්දිය. මෙන්න මේ පාරේ. මේ පාරේ තමයි යන්න තියෙන්නේ. නුවරගල හයික් එක පටන් ගන්න දැනට. ඉතින් දැන් වෙලාව 10යි. මෙහි අය කියන්නේ සමහරට 3 විතර එද්දි වැස්සක් යන්න පුළුවන් කියලා. අපි try කරන්නේ වැස්සට කලින් උඩට යන්න බලමු. දැන් කොහොමද නිමිත වෙලා එනකන් ඉන්න වෙනවා. ඒ ආවට පස්සේ මේ අපි ගමන පටන් ගමු. ඊයා දන්නේ අර මේ අර අනිත් පාරේ. ඔව් ඈ. කවුද? ඔය සුරංග අයියලා. එන අර පාර ගිහිලා. එන ගෝල් එක ගන්න. සම්දීප අපි පොතෙන්ද යන්නේ. අපි අර කන්දර තියෙන ඒ කන්දරෙන් එහා පැත්තට. ඒ කියන්නේ මේ අර පේන එක නෙමෙයි හිට හැවත් එකට. තා ගොඩක් දුර යන්න. ඒ කියන්නේ view point එකටද? වගේන් තියනවා කලින්නේ. ඔව්. මේක නාන්න බෑද? පුළුවන්. කිඹුලු නෑ. අස්සරයි. අලි ඉන්නවද? සෙට් එකක්. අන පාරේ හම්බෙනවද අපිට? අලි කියන්නේ මෙහෙමයි ඉතින් දැන් යනකොට සෙට් වෙයිද නැද්ද කියන්නේ. ඒ කියන්නේ බොහෝ දුරට කලාතුරකින් තමයි සෙට් වෙන්නේ. අර සද්ද බද්දත් එක්ක ගොඩක් දුරට අනිත් බකාරිලා. එළවන අලි දෙන්න තුන ඉන්න කොහොමද තේරෙන්න බෑ ඒක අලි දෙන්න තුන. හොඳට යන්න විතරයි පොඩ්ඩක් අප්සෙට් තියෙන්නේ පාරේ. ඒ කියන්නේ මේ පැත්තෙන් උතුරට නගින්න පුළුවන් දලින්න. අපි යන අලියන්නෙත් මේ අලියන්නෙත් ඒ පාරේ යන්න තියෙන තේ පාරේ එන්න තියෙන තේ පාරේ කොහෙන්වත් බහින්න නැහැ වෙන තැන් නෑ නෑ අලි උඩින් ආවත් ඒ පාරෙන් එන්න ඕනේ උඩින් ආවත් අපි පොඩක් පාරම ගාරින් තිනේ ඕනේ. ඉතින් අපි දැන් ඔන්න හයික් එක පටන් ගන්න තැන එතන ගෙදරට ආවා. එතන ගෙදරින් තමයි අපි ආපු බයික් ටිකයි කායකයි දැම්මේ. මෙන්න මේ ගෙදරින් තමයි අපි ආපු බයික් ටිකයි කායකයි දැම්මේ. මෙන්න මේ පාරෙන් තමයි යන්න තියෙන්නේ. හැබැයි අපිට මෙතන තව පැයක් විතර ඉන්න වෙනවා. ඒකට හේතුව තමයි අපේ යාළුවෙක් කෙනවා. එයා එන්න තව පැය එකමාරක් යනවා. ඉතින් ඒක උනේ මේ ඔයාලත් මෙහෙ එනවා නම් Google Map එකේ search කරගෙන නුවරගල කියලා search කරගෙන එන්න එපා. ඔයාලා අර මං කලින් කියපු හන්දිය search කරගෙන නැත්තම් මහාවය නුවරගල search කරගෙන එන්න. මොකද සිරිපුරක් තියෙන නුවරගල ටවුන් එකක්. ඉතින් දැන් ඒ යාළුවා ඉන්නේ සිරිපුර නුවරගල ටවුන් එක search කරගෙන Google එකෙන් තමයි ගිහින් තියෙන්නේ. මෙතන ඉඳලා එතෙන්ට දුර කිලෝමීටර් 77ක වෙනසක් තියෙනවා. ඉතින් දැන් අපි ආය නිකන් යන්නේ නැහැ. ආය නිකන් ඉන්නවා. කට්ටිය කතා වුණේ දැන් වෙලාව 11:30යි. එයා එනකන් එයා මෙතෙන්ට එනකන් අපි කෑම හදාගෙන කමු කියලා දැන් කට්ටිය කෑම හදනවා. අපි යමු එතෙන්ට. මතක තියාගන්න Google එකේ search කරනවා නම් නුවරගල search කරද්දී සිරිපුර නුවරගලට යන්න එපා.
එහෙම වුණොත් මෙතන ඉඳලා කිලෝමීටර් 77ක වෙනසක් හිටිනවා. ඉතින් සර්ච් කරද්දී මහාවය නුවරගල. එහෙම නැත්නම් මම ඔයාලට අර කලින් කියපු හන්දිය එතනින් ඒ නම සර්ච් කරලා එතෙන්ට එන්න. එහෙම වුණාම ඔයාලට පාර හොයාගන්න ලේසියි. ඉතින් අපි යමුත් ඒ කට්ටිය කැම හදන තැනට. දැන් වතුර වැඩිද? උතට අඩු කරමු මොකද? වැඩි ටික උතුරලා වැටි. මේ ලිපන්න අපිට ගන්න. අපිට හැල්ලක් තිබ්බද? පොල් වලට තියෙන ඇයි බං අපි මෙව්වා කරේ? අද කෑම සොසේජස් සමග මැගි. කුඩු ඇති වගේ නේ. මැගි නේ උත්තර දාන්න ඔක්කොම. ඊළඟ තියෙනවා. තේල් බලක් ගන්න කිව්වා. ඇයි අපි ලෝනේ උඩද? අවුලනේ කේල් බලට ගමු ගන්න. හා. ලැස්සෙම නැහැ. එහෙනම් මේඩ බහලා නැහැ. බං ගොඩක් සැරමුණක් කන්න බැරි වෙනවා. මොහර කොන වගේ තියෙන්නේ ඒ කොනේ තමයි ගල් ගිරෙක්. හොයන්න බෑ වගේ යට. ඒකද කන්ද? ඔව්. ගවුම් කන්න දෙන්නේ අර මෙහා පැත්තෙන් බහලා ඉතින් යට පැත්තට යන්න ඕනේ ගල් දෙක. හරි අපේ නෑ ඒවා ඔක්කොම. නැත්නම් හොයන්න ගියාට පස්සේ කන්ද ගවුමේ ආදී උඩෙන් බලනකොට කන්ද ගවුම් නෑ. කට දීලා බොන්න. වෙන මොකද දාන්න බෑ ඔරේ. මේක ඉදම දෙක අවුලන්නේ. මේ අතින් අර මේක හොදලා මේක දාන්න. ගේන සුරංග. ඔය මේක දාන්න. මේක වැඩි එක. ඔකේ කොල්ල ඇති. අමිනවි මේක මේ එකට දාලා ඉන්න. ඔව්. ඉංගය ළඟ ඉන්න ගන්න හොඳ නෑ. ඔව් ඉංගය දෙකයි ගිරින් මාය. මේක වට ප්‍රමාණය මදි. ඉතින් ලොකේෂන් කියයිද උඹලා? කොහෙද ගියේ කියලා මොකක්ද උනේ කියලා. නෑ කතාව කියලා මොකක්ද උනේ කියලා. ඇයි පරක්කුනේ? Google මාතාජී රූට් එක වෙන පැත්තට වෙන්නවා. කොහෙද වෙන්නේ? අර පැත්තට. කිලෝමීටර් කීයක් ගසුවද? 76 බං. ඉරාවට. ඔව් බං. නුවරින් නම් 128ක් පැත්ත. එතනින් නම් තව 15යි. ඊට පස්සේ උඹ යුවට පස්සේ එතනින් ඉඳන් මෙතනට 78යි. පරිප්පෝගෝ ඩෝලගෙන ටවුන් එකේ නේ විදියට උන. ඒකට හිතපන් කොන්න Google මාතාජී කොහෙද ලොකේෂන් එක පෙන්නව වෙයි කියලා. අයියෝ මාත. කියන්න තියෙන මොකද්ද Google search කරලා නුවරගල එන්න. එපා. අයියෝ. මොකෝ අයියා. මේ විදිහම දෙන්න. Surang aja, Jimmy aja. Max. Yes. Ahmad. Pola kayak pola gitu. Pola lagi lah pola gitu. Ah, kok mai. Soal itu. ඉතින් අපි කට්ටිය තමයි අද යන්නේ. දැන් ගමන පටන් ගන්නවා යන්න. දැන් වෙලාව 12:40යි. සාමාන්‍යයෙන් පැය දෙකක් වගේ යයි කියලා කියන්නේ බලමු අපි කොච්චර ලාවක් යනවද කියලා. තව දෙන්නෙක් ඉස්සරහ යනවා. ඊට පස්සේ ගමේ දෙන්නෙකුත් අපිත් එක්ක යනවා.
පොරස්ට් එකෙන් ටිකට් එකක් අරගෙන තමයි එන්න ඕන. ටිකට් කවුන්ටර් එකට යන තැන තියෙන අර පැත්තෙන් තමයි එන්න තියෙන්නේ. අපි මේ යන්නේ ෂෝට් කට් එකේ. ඒ පාරේ තමයි යන්න දෙන්නේ. පැල්දයි හදන්නේ. ඔක කරන්නේ නැද්ද? දැන් පටන් ගන්න. එහෙමද? ඒක තමයි හැමෝම මේ හදන්නේ මේවනේ. ඔතනින් පයින් ඔතනින් වටේ. දැන් මේ ගන්න. ළඟ ගියාවේ නැද්ද සත්තු? නෑ මේ වෙලාවට නෑ. ළඟ ගියාවේ නැද්ද? තාම ඉතින් ඇවිල්ලා නැහැ නේ. එනවා ඉතින් හැමදාම එනවා. ඕක මේ වට පෙල්ල එනවා වගේ හැමදාම. අපි යන්නද? මේ අලියට තියෙනවා මේ වෙලාවට කරන්ට් එක ඔෆ් කරලා තියෙන්නේ. මම අර කලින් කිව්වා වගේ අපි ආපි ෂෝට් කට් එකේ. මෙන්න මේක තමයි පාර මේ තියෙන්නේ. මේ පාරට තමයි අපි මෙන්න මේ ෂෝට් කට් එකේ ඇවිල්ලා සෙට් උනේ. මේ තියෙන්නේ අලියා මෙතන වෙට් කරලා දෙනවා අලි පිට තියෙනවා මෙතන. ඔය අලියා පිටට කන්න. මේකේ අතුල්ලනවා. මේ තියෙන්නේ මේ ලොකු අලියෙකුත් නෙමෙයි මේ. පණු දාලා තියෙන අලිය ඉන්නේ. අලින්ගේ සමහර අලින්ගේ චුට්ටක් එළියට දාලා තියෙනවනේ. මේෙන් ගහපු එකක් මේ තියෙන්නේ. අතුල්ලනවානේ. ඒකෙන් දල අමාරු ඒකෙන් දල මේ පණු කනවා වගේ උන්ට තේරෙනවා නේ අමාරුකමට මේක අතුල්ලනවා. ඒකෙන් කඩා ගන්න මේකකින් තමයි උන් අතුල්ලනවා තමයි. යවම කඩා ගන්නවද ඒක? ඒකෙන් කඩනවා වගේ මේකකින් තමයි අතුල්ලනවා. මේ දෙන්නේ එරමිනිය. එරමිනිය කාලේ නෙවෙයි. අපි මේ වාලි කියන එරමිනිය තිබ්බා. මේ අලි කනකොල කාලා දිනවා. අපි දැන් මේ පාර වගේ තියෙනවනේ මෙතනින් ඇවිල්ලා මෙන්න මෙතනින් ආපහු මේ අතන අර කොන්ක්‍රීට් එක උඩට ඇවිල්ලා මෙන්න මෙතනින් ආපහු කැලේ ඇතුළට දැම්මා. මෙතනින් කැලේ ඇතුළට දාලා යනවා මේ ඇතුළට. අයියේ මෙතනද අන්තිම වතුර පාර හම්බෙන්නේ? කැමරට බීමට වතුර ගන්න. නැත්නම් මෙතනින් අරන් යන්න ඕන. ඔව් මෙතනින් අරන් යන්නේ පහසුයි අපිට දැන්. ඔව් පිට කරගෙන කොහේ අපිට මෙතේ. නැත්නම් අපි යනකොට හවස් වෙනවනේ. තව පැයක් විතර ඇයිනේ. ඔව්. ඒකටත් යන්න පුළුවන් වෙයිද දන්න අඩි හිටියත් යන්න දෙන්නේ නැහැ. කෝල්ද? දීලා බලන්න කොහොමද කියලා. අමාරු නෑ යකට. ඔය තියෙන වතුර බෝතල් පුරව ගන්න නැත්නම් පොකුණේ වතුර තාම බොන්න වෙන්නේ. අපි අතනින් වතුර පුරවගෙන අපි ඊට පස්සේ කන්ද නගින්න පටන් ගත්තා. දැන් අපිට උඩට නගින්න තියෙන්නේ. අපි ඒ කැලේට තුරුනට පස්සේ අර පරිසර පද්ධතිය වෙනස දැනෙනවා. ඒ වෙනකන් ආපු අර තිබුණු වැඩි අවුරශ්මිය ඇඟට දැනෙන්නේ නැහැ. මොකද ගස් කොළන් තියෙන නිසා. පොඩි කූල් එකකුත් තියෙනවා. ඒ පරිසර පද්ධතිය දෙකේ වෙනස ඒක මාරු විදිහට තේරෙනවා. උඩට යද්දි සමහර විට වෙනස් වෙන්න පුළුවන්. බලමු ඉස්සරහට ගිහිල්ලා. දැන් මෙන්න මේ විදිහට මේව තමයි යන්න තියෙන්නේ. මේ පාරේ. දැන් මෙච්චර වෙලා ආපු තැන ඉඳලා අයින් වෙලා මෙහෙම ටික උඩට යනවා අපි. කොතනද අයියා? හොමලි මේ පැත්ත. අනිත් පාව බැගිල්ල. මේ උඩ සද්දාතිස්සලතුමාගේ රාජධානි ගන්න මේක පාරක් හැටියට මේ කාලේ සංවර්ධනය කරලා තිබිලා තියෙනවා. මේ පාර මේ හදාගන්නවා මේ සපෝට් එකක් හැටියට මේ ගල් බැම්මක් තියෙන. මේකට ඇවිල්ලා බැලුවොත් අර මේ හොඳට ගල් පැක් කරලා මේ හදලා තියෙන පේනවා මේ සමහරට කාලයත් එක්ක මේවා කාදනය වෙලා මේ මට්ටමට තිබ්බට හොඳට පාරක් තියෙන්න ඇති සමහරට ඒ කාලේ. උඩක් තියෙනවා මේ දිගටම මෙහෙම තියෙනවා මේ ඔය අඩි 20ක විතර පල්ලට පාරක් හැටියට මේක මෙහෙම කන්දේ උඩට යන විදිහට මේ මෙහෙම ගල් පැක් කරලා හදලා තියෙන්නේ. බොහෝ තැන්වල එහෙම තියෙනවා.
අපිට මේ හොඳටම බලා ගන්න පුළුවන් තැනක් මේ මෙතන. ඔන්න අතරින් ගිහලා හරින් නගින්න වගේ තියෙන්නේ නේ. මේ පැත්තෙන් කොහොම ගිහින්. නගින්නේ. ඉතින් ගිහලා ඔබ කෙලින් මුඩු මෑනෝ අහිට මෑනෝ. පේන අහිට මෑනෝ. ගිහිල්ලා එහෙම මෙහෙට යනවානේ. ආයිනෝ. ආ. අර කෙරවලේ තමයි තියෙන්නේ පුනේ. මේ පැත්තේ. ඔව් ආන් හරි. ආ. ආවගේ තමයි කටාගෙන. අර ගහින් හැබැයි. ඔන්න අපි දැන් තමයි නුවරගලට ආවේ. උඩට කියන්නේ මෙතන තමයි නුවරගල අර ජලපොකුණ තියෙන්නේ. අන්න අතර තමයි අර පැත්තට යන්න ඕන අර කැම්පින් කරන මේ ගල් ගුහාව ළඟට අපි ඊට කලින් මෙතෙන්ට ආවා. එන්න යන view එක මාරම ලස්සනයි. ඔන්න බලන්න මේ. මාරම ලස්සනයි. අපි යමු මම ඔයාලට පෙන්නන්නම් මේ එතන ජලපොකුණ. යමු එතෙන්ට. එතන වතුර අඩු වෙන්නේ නැහැ කියලා කියන්නේ එතන. යමු. එහා පැත්තෙන් පේනවා වාලිඹේල. ඊට පස්සේ මේ පැත්තෙන් පේනවා ලස්සන කඳුරියක්. බලමු මොනවද කියලා. ඊට කලින් අපි යමු. මේ එතන බලන්න. ඉන්න තියෙනවා නුවරගල ජල තටාකය. වාලිම කන්දාර පේන්නේ මේ පැත්තේ කන්දා මේ තියෙන්නේ ඒකට එහා පැත්තෙන් අර සාමාන්‍යයෙන් පේන්නේ. ඔව්. අන්නේ පේන්නේ වාලිම කන්ද. මේ ළඟම තියෙන ඇත්බැන්තේ කන්දනේ. මේ තියෙන්නේ ඇත්බැන්තේ කන්ද. එහා පැත්තේ වාලිඹ. ඔව් මේ තියෙන්නේ මඩු කන්ද. මේක. ඔව් මේ තියෙන්නේ මඩු කන්ද. අර තියෙන්නේ මඩු කන්දට අල්ලපු මේ රම ගන්න ඔය. රම ගන්න ඔය අර තියෙන්නේ. අරක. ඔය ජලාශ දෙක අර රම ගන්න. මංගලකම මේ නුවරගල ගන්න තියෙන්නේ. ඔව්. අර ඈත පේන්නේ අර චූටි කන්දක්. අරක. කියන්නේ උසට වාගේ. ඔව්. ඒ පේන්නේ නුවරගල තන්නේ කන්ද. එතනින් තමයි අම්පාර පාර යන්නේ. එතනින් යාට සෙනේ මහාව අම්පාර පාර. මහාව අම්පාර පාර. ඒ යන්නේ මේ කැලේ සම්පූර්ණ අරන්තලාව මේ කැලේ තියෙන්නේ මේ නුවරගල කන්දට තමයි අපි දැන් මේ ඉන්නේ. එතකොට මේ පැත්තෙන් අර පැත්තේ මොනවද පේන්නේ? අර පැත්තේ පේන්නේ අර මාදුරාවේ අර පේන්නේ ඈත පේන්නේ. ඔව්. මාදුරාවේ කන්ද පේන්නේ. මේ කන්දත් එක්ක අල්ලපුවා ඩෑම් එකේ අර වැව තමයි අර පේන්නේ. අර පේන්නේ. ඔව්. අරණ ගම්මිල පාර ඔය ඩෑම් එක හරහා තමයි යන්නේ. යන පාර තියෙන්නේ මේ මහාවේ. අම්බ ගන්න ඔය ලයින් එක තාර පේන්නේ මේ පැත්තේ. මේකේ ඒතර වතුර හින්දා. මේකේ අඩි 2ක් විතර වතුර අඩු වෙනවා. අඩු වෙනවා. ඊට පස්සේ ආ වැස්ස කාලේ වැටෙනවා. අලියනවා මෙතන වතුර මොන්නේ. ආ එම වලට හම්බුණාද? වැටිලා. ඒ කියන්නේ වැඩ ඉවර කරන්න කියන්නේ? ඒ කියන්නේ මේක මේ මාර්කට් ගන්න කොටසක් ඉස්සෙල්ලා තියෙනවා ඒකට. ආ ඒ කාලෙම නේ. රජ කාලේ. මේ තියෙන්නේ මායිම මේ ටික විතරයි අපලා තියෙන්නේ මේ ටික කපලා නැහැ. මේ ටික කපලා නැහැ. හරි. මේ තියෙන්නේ. අපි දන්නේ මොනවාටද කියලා. ඒ ලයින් එකක් තියෙනවා හැබැයි මෙතන නේ. තියෙන මාස් එක තියෙන්නේ. ඔව්. එහෙම තමයි තියෙන්නේ නේ. එහා පැත්තේ තැන්නක් තියෙන්නේ. එහා පැත්තේ තියෙන්නේ ඔගේ මාලිකා තැන්න තියෙන උඩ. නුවරගල කන්දේ. එතන මේ නටමුන් තියෙනව මොනවද? ඕන අටමුණු තියෙනවා. ආ තියෙනවද? යුද පුහුණු කරපු තැනක් තමයි තියෙන්නේ. කියලා කියන්නේ නේ. තේර පුස්ප කියලා හාමුදුරුවෝ නමක් තමයි ඉඳලා තියෙන්නේ. ආ. ඒක අර ගල්ගේ නම් මේ ගහලා තියෙනවා. ගහලා ඒකේ ගහලා තියෙනවද? ඔව්. එතන ගියට පස්සේ අපිට බලන්න පුළුවන් නේ. මේ උඩ තියෙන සම්පූර්ණ මේ යුද මධ්‍යස්ථාන. ඒ නටමුන් තියෙන ගල් එහෙම තියෙනවනේ. උදේට යන්න පුළුවන් බලන්න නේ. මේ තියෙන සම්පූර්ණ වෙල්ලස්සට ආйти කොටස. මේ පැත්ත. ඔව්.
එතකොට ඈතින් පේන්නේ බඳුල්ල පැත්තද? බදුල්ල කියන්නේ බිබිල බණ්ඩාරවල බදුල්ල අර පේන්නේ දිග ඈත තියෙන අර මහියංගනේ අර කඳුලා ඉන්නක. අර ඈතින් පේන්නේ. ඒ පැත්තේ මහියංගනේ පේන්නේ. මහියංගන බිබිල මේ මොණ්ඩාගල ඔය ලයින් එක කඳුලා ඉන්නක තමයි මේ තියෙන්නේ. මේ කඳුලා ඉන්නක සම්පූර්ණ මෙහා පැත්තේ බිබිල මොණ්ඩාගල මේ සීමල ආණ්ඩුවේ පැත්තට ඒ පැත්තේ කඳුලා ඉන්නක තමයි තියෙන්නේ. හරි. කොහොමද තමයි මේ පැත්තේ විස්තර තියෙන්නේ නේ? අපි රැට නතර වෙන ගල් ගුහාව තියෙන්නේ එහා පැත්තේ. ගල් ගුහාව තියෙන්නේ මේ පොකුණේ ඉඳලා කිලෝමීටර් භාගයකට විතර මේ ඉස්සරහ කන්නෙන් එහා පැත්තේ. අයියේ පාර වර්ගුණනේ. අර වැටම තවලන්නේ. ආයේ හතක් තියෙන්නේ සබිබ. අයියේ මෙහෙන් යන්න බෑ. මේ පාර වැරදුනෝනේ. අරයට යන්න ඕනේ. අර පැත්තේ. අර අතන එහා මුල්ලෙන් නෙමෙයි දෙන්නේ. ලොකු මේකක් තියෙනවා ගලක් නියෝග. අයියේ පාර මං තන අතන උඩින් පිට උඩ කැලෙන් පාර යන්නේ. හරි. අතින් ගෑල උඩ කැලෙන් පාර තිබ්බාම අර ගහට උඩින් තියෙන පාර. හරි ගහට හැපැත්තේ. අපි ගහෙන් තමයි දර කඩුවේ දා. ඔතනින් යන් උඩට යන් අපි. ඔතනින් උඩට යන්කෝ. හයි. මේ වැටේ බුද්ධියේ කියලා කාලේ වැටේ. මේ පාරවල් හදන්නේ. අයියේ ඉන්න මේකේ. හා එන යන් එන. අර ගහට හැපැත්තේ. ගහට හැප්පෙන්න යන්න කොහමද බලාගෙන යන්න. පාර දිනවද? අයියෝ ඔතනින් පෙපාතේ. ඔතනින් පල්ලම තියෙන පල්ලෙහාට. සම්දීප නේ අපි අතන මේ පොකුණ ගාව කැම හදාගෙන කෑවා. ඊට පස්සේ එන්න පටන් ගත්තා රෑ වෙනකන් ඉඳලා. පාර වැරදුනා දැන් ඔයාලා දැක්කේ. පාර හොයාගන්න ඉතින් තමයි. දැන් තමයි ආපහු හයි පාරට වැටුනේ. තාම ටෙන්ට් එක ගලත් නැහැ. මේ දැන් යන්න උනාට ගල් ගුහාව ළඟට. උන් බය වෙලා ආම්මඩ දිවි මේක ගහගෙන අතුරු කොට කිල්ලිපි කොට මේ තමයි තියෙන්නේ. දැන් මෙතන ටෙන්ට් එක ගහගන්න ඕන. නැගිට්ටේ අපි ඊයේ රෑ පාර වැරදුනානේ. අපිට පාර වැරදුනා කියන්නේ කලුවර නිසා හොයාගන්න බැරි වුණා. අපි අර වෙන පැත්තකට ගිහිල්ලා තිබුණේ. ඔයාලා දකින්න නැතිනේ ඊයේ රෑ අපි මෙතෙන්ට ආවේ කොහොමද කියලා. ඉතින් ඊට පස්සේ දැන් මෙතනින් අපි පාර හොයාගෙන ඇවිල්ලා මෙතන තියෙනවනේ නුවරගල මේ ගල් ගුහාව. එතන තමයි අපි ඊයේ කැම්ප් කරේ. අපේ ටෙන්ට් එක එතන රෑ සෙටප් කරගෙන අපි එතන රෑ නතර වුණා. ඊයේ රෑ මෙහෙට වැස්සකුත් ගියා. අපි නතර වෙච්ච තැනට යන් ඊයේ රෑ මම පොඩ්ඩක් මෙහෙට ආවා. අපි ආමු දැන් එතෙන්ට මෙන්න මෙතන තමයි නතර වෙලා හිටියේ. අත්තියම දැන් නැගිටලා ඉන්නේ. එන්න මෙතන තමයි අපි ඊයේ නතර වුණේ. මේ තියෙන්නේ ගල් කටාරම
ගල් ගුහාව එන්න. එතන තමයි මේ බලන්න ලස්සන ආර වේවයක් තියෙන මෙතන. මෙන්න මෙතන තමයි අපි ඒක නතර වෙලා හිටියේ. Good morning. Good morning. කොහමද ඊර? පිරිම ගමනක් ආවේ. පටි ලස්සන වේව එකක් තියෙනවා බලාපොරොත්තු වලට උඩින් අපි ඉන්නේ. මාර ලස්සනක් දෙකක්. වැස්සනේ ඊර. වැස්සේ නෑ. අරගෙන ආන්න පොඩ්ඩක් කිරිකිත ගටිය තිබ්බා. ඒ වුණාට මම වැස්සේ කොහොම මරනාගා. වැස්සේ නෑ වල. ඉතින් මම දැක්කේ. කියාය. මෙන්න බෑග් දාගෙන බලන්න. රෝටිය ගෝ යා එක්කගෙන නෑ ගියද නෑ බදා. යා එක්කගෙන සුරංගය good morning. good morning තේ හදනවනේ. ඔව් අපේ පොඩි අවුලක් වුණා අපිට මේ සීනි එක අමතක වෙලා අපි මේ දිමුතෝ සීන එක දාලා ඉල්ලලා. දිමුතෝ සීනි එක දාලා දිමුතෝ මේ කඩේ පොඩි ප්‍රශ්නයක් තිබිලා තියෙනවා. ඉතින් යමු කියන්නේ. සීන නැතුව බොන්න දෙන්නේ. දිමුතෝ කැමති නැහැ කොහොමවත් මේ දිමුතෝ ජිම් යනවනේ. සීනි බොනවට කැමති නැහැ. ඒ පොඩි අවුල ඒක තමයි අවුල. සීනි හොඳ නැහැ බං ඒකයි මං කියන්නේ. සීනි හොඳ නැහැ. මෙතන මේ පහළ වෙන වීඩියෝ එකේ අලි ඉන්නවා කියලා කිව්වා බලමු අපිට මේ කැම් එකට නම් පේන්නේ නැති බලමු අලි ඉන්නවා කියලා කිව්වා කට්ටිය බලනක මං ඉන්නේ. සුරංගය අලි ඉන්නවා. කීයක්ද ඉන්නේ? එතන හිටියා පැටියෙකුයි අම්මයි දෙන්නෙක් ඉන්න එක පැත්තක. තව එහා පැත්තෙන් සෙට් එකක් ඉන්නවා. එතන 5ක් විතර හිටියා නේද මල්ලි? ඉන්නවා අය. 6ක් පේනවා. කැම් එකට වෙන්නේ නැහැ නේ. ඔන්න ටිකක් ඈත. කියන්නේ අපේ මීටර 800ක් 900ක් විතර ඈත ඉන්නේ. අලි කොහම රංචුවක් තමයි අලි 5ක්. අලි 7ක් ඉන්නවා එතන. එක තැනකට ලැබුණානේ. එක තැනකට සෙට් වුණානේ. ඔව්. අර ඩ්‍රෝන් එකේ ශබ්දෙට වෙයි. එක තැනකට සෙට් වුණේ. පැටවු ඇති. පැටවු අතුලට කරගෙන ඉන්නේ ඔය. ඔව්. ඒ කියන්නේ මොකක්ද මේ ශබ්ද කියලා වටේ මුකුත් ඇහෙන්නේ ඒ ටික වෙලා හිටියොත් ඔයාලට හුරු වෙනව නේද අයියා? එහෙමද? ටික වෙලා හිටියනම් ඔම සද්දේ. ඔව් ඒ ශබ්දෙට හුරු වෙනවා. බඹරුන්ගේ වගේ ශබ්දය ඔක්කොම මෙතන ලියාන් අරගෙන ඉන්නවා. හරි දැන් ෂේප්. නෑනේ. වට පිටේ බලනවා. හොඳට බලලා එතන 6ක් විතර ඉන්නවනේ. ඉඳලා තමයි හරි දැන් හරි. දැන් එනවා හිමිට එලි. මේ දෙන්නේ මේ වැහිලි හිණියන්ගේ කූඩු දැන් ඊ රායේදී මෙතන ගොඩක් හිටියා දැන් ඒගොල්ලෝ මේ පේනවා මේ මේ බලන්න වේව් එක මාරම ලස්සනයි නේද? එතන මාර ලස්සනයි. මෙහෙම තමයි මේ ගල් ගුහාව ඇතුළේ තියෙන්නේ. ඊයර හරියට බලන්න හම්බුනේ නැහැනේ. ඉතින් ඔන්න අපි දැන් පිටත් වෙන්න හදන්නේ. අපි අපේ වැඩු ටික ඔක්කොම පැක් කරගෙන අපි එද්ද තිබුණ විදිහට වෙනදා වගේම මෙතන හදලා අපේ කට්ටිය උඩට ගියා. මමත් දැන් යනවා උඩට ගිහිල්ලා අතන ජලතටයක් ගාවට අපි යමු එතෙන්ට උදේට කොහොමද එතන බලන්න පුළුවන් කියලා. ඉතින් අපි එහෙනම් දැන් මෙතනින් පිටත් වෙමු. යන්න නුවරගල ගල් ගුහාවට සමු දීලා අපි දැන් යනවා නුවරගල ජලතටාක ළඟට. අපි හිටියේ මෙන්න මෙතන අර ගලේ ඉඳන් ඔන්න ඔහම ඇවිල්ලා මේ ගහගාවෙන් උඩට ඇවිල්ලා මෙන්න මෙතනින් ගහගාවෙන් තමයි යන්න ඕනේ නැත්තම් පාර වැටලෙනවා මේ බලන්න. මේ තියෙන්නේ මේ අලුත් මේවා මේ නුවරගල හැමතැනම මේ වගේ අලි වසුරු දිනනවා. ඒ කියන්නේ මෙතෙන්ට මෙහෙට නිතරම අලි එනවා. දැන් අපි දැක්කනේ පහලත් අලි ඉන්නවා. ඉතින් ඒ වගේ මෙහෙට නිතරම අලි එනවා. ඉතින් බොහොම පරිස්සමට බලාගෙන යන්න ඕන ගමනක්.
මෙතනින් තමයි කන්ද පටන් ගත්තේ මේ උඩට නගින්න අර තැනිතලා භූමිය ඇවිල්ලා. අපි දැන් පහළට එන ගමන් ඉන්නේ. අපි මෙතනින් ඉඳලා යන්න මේ ට්‍රැක්ටර් එකට එන්න කිව්වා. ට්‍රැක්ටර් එක ඇවිල්ලා තියෙන කට්ටිය නැගලත් එක්ක ඉන්නේ. මෙතනින් දැන් අපි මේකේ තමයි ගම්මානට යන්නේ. මේකද යන්නේ? අපි බයින් එන්න. මේකේ තමයි දැන් අපි ගම්මානට යන්නේ. දැන් වෙලාව 9:46යි. නගින්නේ නෑ බා. ඈ? නගින්නේ ඔන්න ඉතින් අපි ගමන පටන් ගන්නකොටම ආවා. හයික් එක පටන් ගත්තා. අපේ වාහන දාලා ගියපු ගෙදර ළඟටම ආවා. ඉතින් මම මේ වීඩියෝ එක මෙහෙම ඉවර කරනවා. එහෙනම් channel එක subscribe කරලා එකතු වෙලා ඉන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්. අපි ආයේ ඉක්මනටම ආයෙ වීඩියෝ එකකින් හම්බෙමු.